වේදිකාවල මාධ්‍යවල විශාල ප්‍රවණතාවයක් ඇදුව මොකද්ද? වඳ කොත්තු තියෙනවා. කොත්තු කාපුවම වඳ වෙනවා කියලා. කිව්වේ නැද්ද? කොහෙද අප කාලා වඳ වෙන්නේ? ඒත් පිළිගත්තේ නැහැ. කවදා වෙනකන්ද? කවදා වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. වඳ කොත්තු තිබ්බා. ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. ගෝඨාභය පුටුවේ වාඩි වුණාට පස්සේ කොත්තු වඳ වුණා. නැද්ද? නේද? මොකද කරේ? ජාතිවාදය. ඔයාලා මතකද? ඇඳුම් තියනවා කව වඳ කරන. අර කඩේට යන්න එපා. මේ කඩේට යන්න එපා. මතකද? ඒ ඇඳුම් ඇඳොත් වඳ වෙනවා කිව්වා. ලෝකේ මොන විද්‍යාවකවත් ඇඳලා වඳ කරන්න බෑ. හැබැයි කිව්වට අහන්නේ ජෙල් වගේක් තියෙනවා කිව්වා මතකද? එක නාලිකාවක මෙතනත් ඇති. හරිද? මතකද? මතකද? ඇඳුම් වල වාටි ලෙහෙලේ ජෙලි පෙන්නුවා. පෙන්නලා කිව්වා මොකද්ද? මේ ඇඳුම ඇඳාම වඳ වෙනවා කිව්වා. කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. ඊළඟ කිව්වා මොකද්ද? වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. 8000ක් සීසරින් සත්කම් කරලා තියෙනවා කිව්වා. 4000ක් වඳ සත්කම් කිව්වා. මේක ගර්භාෂ යුද්ධයක් කිව්වා. මතකද? ගර්භාෂ යුද්ධයක් කිව්වා. හරිද? අපි අහපු නැති ಜಾති යුද්ධාවක්. ගර්භාෂ යුද්ධයක් මේක. තිරස්තින වැඩක් කිව්වා. කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. වාඩි වුණාට පස්සේ දොස්තර මහත්තයට හිගපඩිත් ගෙව්වා. මොකද්ද මේ? මේක උපයෝග කරගත්තේ මොකටද? මේක උපයෝග කරගත්තේ ජාතිවාදයේ බලය වෙනුවෙන්. එතනින් නතර වුණේ නැහැ. අදත් නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙන මොකද්ද ප්‍රශ්නේ? පාස්කු ප්‍රහාරය. ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවෙම අපි කිව්වා මොකද්ද? අපි තා පැහැදිලිව කිව්වා. ප්‍රහාරකයන් හොයාගන්න බෑ. හැබැයි දඩේම කරේ තියන් යන අයගෙන් තුවක්කුව බැන්ද කියලා කවුද කියලා හොයාගන්න පුළුවන්. ඔය ගම්වල තියෙනවා බඳින තුවක්කුව කියලා අහලා තියෙනවද? බඳින තුවක්කුව. ඒ කියන්නේ කෙනෙක් ගස්සන්න ඉන්න උන්නේ. ගහක තියලා බැඳලා මරු වෙලක් ඇදලා එනවා. සතා ඒ මරු වෙලෙන් යනකොට නේද? ඒ බඳින තුවක්කුව පත්තු වෙලා සතා මැටෙනවා. එතන පොලිසිය මහත්තයා සද්ද ඇහිලා යනවා බලන්න. ගියාට බැඳපු තුවක්කුව තියෙනවා මරුණු සතා ඉන්නවා. බැඳපු කෙනා නැහැ. කොහොමද හොයන්නේ? ගහකට මුවා වෙලා ඉන්නවා දඩේම කරේ තියාගෙන යන්නේ කේද කවුද කියලා බලන්න. දඩේම කරට ගත්තාම දන්නවා බැන්දේ යා කියලා. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. දඩේම කරේ තියාගෙන ගියේ කවුද? මතකද යන්නේ? 2019 නේද? අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙනවා. 25 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කියනවා මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. දඩේම. මොකද කියන්නේ? 10 වෙනිදා මැයි 10 වෙනිදා කතාවක් කියලා කියනවා මම රටේ ජනාධිපති වෙලා මුස්ලිම් ජාතිවාදය පරාද කරනවා. දඩේම. කවුද කරේ තියන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ බලය වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ? 260කට ආසන්න ලබ්ධ නේද? තමන්ගේ පාස්කු ඉරිදා දිනේ තමන්ගේ වැදගත් ඓතිහාසික දිනයක පාස්කු ඉරිදා දිනේ පල්ලියේ යාඥාව කරමින් හිටපු දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ගේ යාඥා කරමින් හිටපු සාමාන්‍ය අම්මලා තාත්තලා ලදරුවන් විශාල ප්‍රමාණයක් බිලිගත්තා බලය වෙනුවෙන්. මොකද්ද වෙලා තියෙන්නේ? බලය වෙනුවෙන් මේ මිනිස්සු ඝාතනය කරන පාලකයෝ අදත් විසඳලා නැහැ ප්‍රහාරකයා කවුද කියලා. අදත් විසඳලා නැහැ. විසඳලා නැහැ. මේක හරි පැහැදිලි. එනිසා අපිට ආණ්ඩුවක් ඕනේ නැද්ද? ජාතික සමගිය නිර්මාණය කරන මේ ජාතිවාදී අවසරලද පාස්කු ප්‍රහාරකයන් කවුද කියලා රටට එළිදරව් කරන ආණ්ඩුවක් ඕනේ නැද්ද? ඒ ආණ්ඩුවක් ඕන. අන්න ඒ ආණ්ඩුව තමයි මාලිමාව හදන ආණ්ඩුව. වෙන කවුරුත් මේ වැඩේ කරන්නේ නැහැ. මතක තබා ගන්න. කාටද වෙන කරන්න පුළුවන්? මේ වැඩේ කරන්නේ මාලිමාව විතරයි. මතක තබා ගන්න. ඔබ අප කරේ තියන්න සාතිකය අපි මේක විසඳනවා. මම පාර්ලිමේන්තුවේ දීර්ඝ කතාවක් කරා මේ ගැන. දීර්ඝ කතාවක් කරලා
මේ ප්‍රශ්නේ විසඳගත යුතු ස්ථාන පහක් මං කියලා තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරා. ඒ ඝාතනය එක තමයි සහරාන්ලගේ පළමු ඝාතනය අවියාවුද පැහැර ගැනීම සඳහා. නමුත් ඒ දෙන්නා ඝාතනය කරපු ස්ථානයේ ආසන්න බෝක්කුවකට ගිහිල්ලා ජැකට් එකක් දාලා තිබුණා. පොලිස් බල්ලෝ ජැකට් එක පස්සේ ගියා. ජැකට් එක හිටපු LTD කාර්යයකට. එහෙනම් කාට හරි ඇත්ත උවමනාවක් තිබුණා මොකද්ද? මොකද්ද? පරීක්ෂණය ඒ දිශාවට යනවා වෙනුවට පරීක්ෂණය වෙන දිශාවකට යොමු කරන්න ඕනකම තිබ්බා. එහෙනම් ජැකට් එක දැම්මේ කවුද? ඔච්චරයි. හොයාගන්න ඕන. පරීක්ෂණය ඒ දිශාවට සහරාන්ලගේ දිශාවට පරීක්ෂණ ගියා නම් ඒ පොලිස් නිලධාරිගේ ඝාතනයෙන් පස්සේ මේක ඉවරයි. හැබැයි වෙන පැත්තට හැරෙව්වා. හැරෙව්වේ කවුද? විශ්ත ගන්න ඕන ගැටලු. මේ ප්‍රහාරය දිහා බලපුවාම ඊටම සමීපතම කෙනෙක් තමයි තොරතුරු දීලා තියෙන්නේ. අප්‍රේල් මාසේ 9 වෙනිදා තොරතුරක් එනවා. මේ අය සහරාන් යා පාවිච්චි කරන මොටර් සයිකලයේ යගේ ටෙලිෆෝන් අංකය ඇතුළු නන් ලයිස්ට්ක් විස්තර සහිත එනවා. ඇවිල්ලා කියන මේගොල්ලෝ ප්‍රහාරයක් දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලා. අප්‍රේල් මාසේ 16 වෙනිදා ඒගොල්ලෝ කැලණිය ප්‍රදේශයේ මොටර් සයිකලයක් අරන් ගිහිල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ පුපුරවා බැලීමේ අත්අදා බැලීමක් කරලා තියෙනවා. ඒ තොරතුරුත් එනවා. ඒක සමීපයි. 20 වෙනිදා රෑ 7ට විතර විදේශ සේවා වාර්තා කරනවා හෙට උදේ ගහන්න කියලා. 21 වෙනිදා 21 වෙනිදා උදේ 7ට එනවා ගහන්නේ පල්ලි වලට කියලා. හැබැයි ඒ තොරතුරු ඔක්කොම බලපුවාම එකක්වත් ප්‍රහාරය වළක්වා ගැනීමට සමත් වෙන තොරතුරු නෙවෙයි. ඒ දීපු කෙනා ප්‍රහාරය වළක්වා ගැනීමට සමත් වෙන තොරතුරු ආවේ නැහැ. ඒගොල්ලෝ ප්‍රහාරයට අවශ්‍ය වෙන බෑග් සපත්තු මිලදී ගන්න බත්තර මුල ප්‍රදේශයේ කඩේකින් ඒක ආවනම් අල්ලගන්න තිබ්බා. ඒගොල්ලෝ පානදුර ප්‍රදේශයේ ගයක් අරගෙන తాවකාලිකව ලැබුම් ගන්නවා. ඒක ආවනම් අත්අඩංගුවට ගන්න තිබ්බා. ඒක ඇතර ඉඳන් පුපුරන බෝම්බ හදනවා. එතන ආවනම් අත්අඩංගුවට ගන්න පුළුවන්. ආපු තොරතුරු ඔක්කොම අත්අඩංගුවට ගැනීමට බැරි වෙන සිදුවීම වෙන්න අරින තොරතුරු. එහෙම ආවේයි. දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ. තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බය පුපුර ගන්න ගියා කෙනෙක්. එයා පුපුරගත්තේ නෑ. දසේ දෙහිවල ප්‍රදේශේ ගිහිලා හෝටලයකට එයාගේ පුපුරන ද්‍රව්‍ය දැම්මා. දාරයි වෙලා ආසන්න පල්ලියකට ආවා. පල්ලිය ඇවිල්ලා යාඥා කරා. යාඥා කරනකොට එතන පල්ලිය මුරට හිටපු පොලිස් නිලධාරී. ඔව් අත්අඩංගුවට ගත්තා. ඔව් හැඳුනුම් පතක් පෙන්නුවා. ඔව් ගෙදරට කතා කරා. ඒ නිසා සැකයක් නැහැ කියලා නිදහස් කරා. එයා දෙහිවල අර ලැබුම් වලට ගිහලා පුපුරව ගත්තා. ඔව් පුපුරව ගන්න කලින් බුද්ධියන්සය අර ගැහණු කෙනාගේ ගෙදර යනවා. එහෙම උනේ කොහොමද? එතරම්. තව දෙකක් තුනක් තියෙනවා මං කියන්නේ. හරිද? සැක සහිත තැන් තියෙනවා. මේව විසඳ ගන්න උන. ඇමරිකන් එක්සත් ජනපදයෙන් ඒ වෙලාවේ FBI නියෝජිතයෝ ආවා. ඒගොල්ලෝ දුරකථනක හිමියංකයක් දුන්නා. මේ දුරකථනෙන් තමයි මැලේසියාවේ ඉන්න IS කට්ටියට මේක බාර ගන්න කියලා කතා කරේ කියලා. අන්නේ දුරකථනයේ හිමියංකේ සහිත දුරකථනයේ කාගෙද? උත්තරයි. ඒ නිසා මේවා මේ ගොඩක් රහස් නෙවෙයි. භාගයට ගිහලා නතර වෙච්ච තැන්. ඒ නිසා ඒවා යලි පරීක්ෂණ ආරම්භ කොට පාස්කු ප්‍රහාරකයන් මේ රට එළිදරව් කිරීමේ වගකීම මාලිමාවේ ආණ්ඩුව බාර ගන්නවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ කිසියකට වග කියන්න ඕනේ නැති තමන්ගේ ආගම පිළිබඳ භක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තිබුණු. ඒ දිනේ පල්ලියට ගියපු දරුවෝ බිරින්දෑවරු අම්මලා තාත්තලා මිය යාම මොනතරම් පාපයක්ද? ඒවා නිකන් කාලයේ වැලිත